සම්මාන ජයග්‍රහණය ලැබූ ක්‍රීඩකයින්ට ත්‍යාග ලබා දීමට නියමිතයි. මේ අනුව අපි සූදානම් වන්නේ තරඟ අවසාන තරඟයේ හොඳම පන්දු රකින්නාට හිමි ත්‍යාගය ලබා දීමට හොඳම පන්දු රකින්නාට හිමි ත්‍යාගය ලබා දීම සඳහා අපි ආරාධනා කරනවා ලලිත සමරදිවාකර මහතාට අපහා එක්වන ලෙසට පොඩ්ඩක් ඉන්න මම සේනක සිරිත් කුමාර අභියෝගතා කුසලානය 2012 මෙම තරගයේ හොඳම පන්දු රකින්නාට හිමි ත්‍යාගයේ මේ අවස්ථාවේදී ජයග්‍රහණය කරගනු ලබන්නේ අස්කර් මහතා. අස්කර් ඔබට හිමි. අස්කර් ක්‍රීඩකයා හොඳම පන්දු රකින්නා 2012 සේනක සිරිත් කුමාර අභියෝගතා කුසලානය. බොහොම ස්තුතියි ලලිත සමරදිවාකර. ඊළඟට අපට සූදානම් වන්නේ හොඳම පන්දුවට පහර දෙන්නාට හිමි ත්‍යාගය ලබා දීමට හොඳම පන්දුවට පහර දෙන්නාට හිමි ත්‍යාගය ලබා දීම සඳහා අප හායිකෝන් ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සංගීත කරුණාතිලක එකතු වන්න අප මෙම ත්‍යාගය ලබා දීම සඳහා හොඳම පන්දුවට පහර දෙන්නා ලෙස ක්‍රීඩකින් දෙපළකින් නම් තීරණය වුණා සප්‍රාස් සහ ලලින්ද සමරදිවාකර. මේ අනුව වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා අපි හොඳම පන්දුවට පහර දෙන්නා හැටියට තෝරාගත්තා. ලකුණු 10ක් ලබාගෙන තිබුණා එක පන්දුවකදී සප්‍රාස් අවසාන තරගයේදී. ලකුණු 11ක් ලබාගෙන තිබුණා ලලින්ද සමරදිවාකර. ඒ අනුව ලකුණු 11ක් ලබාගෙන අද තරගාවලියේ දක්ෂතම පන්දුවට පහර දෙන්නා ලෙස තෝරාගෙන ලබන්නේ ජයග්‍රහණය කරන ලබන්නේ ලලින්ද සමරදිවාකර ක්‍රීඩකයා. ඊළඟට අපි සූදානම් හොඳම පන්දු යවන්නාට හිමි ත්‍යාගය ලබා දීම සඳහා හොඳම පන්දු යවන්නාට හිමි ත්‍යාගය ලබා දීම සඳහා අපි මෙතන ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපහා ඉක්වන ලෙස බාතියට. බාතිය අපහා ඉක්වන මේ ජයග්‍රහණයට ත්‍යාගය ලබා දීම සඳහා හොඳම පන්දු යවන්නා සඳහා මේ අවස්ථාවේදී පිළින තියඹලා ගහකොටුවේදී නම් කරන ලබන්නේ අවසාන තරගාවලියේදී පළමු පන්දු වාරයේදී එක ලකුණක් ලබා දී කඩුළු එකක් ලබා ගන්නවා. ඊටම මැනවින් පන්දු ක්‍රීඩකයා හොඳම පන්දු යවන්නා ලෙස පිළින තියඹලා ගහකොටුවයි ජයග්‍රහණය ලබා ගන්නේ මේ අවස්ථාවේදී. ඊළඟ තරගයේ ජයග්‍රහණය සඳහා කුසලයන් ලබා දීමට ආරාධනා කර සිටින්නේ කුලරත්න හේවගේ මහතාට එක්වන්න අපහාට. කුලරත්න හේවගේ මහතා ඔබ සිටිනවා නම් අපහා එක්වන්න ජයග්‍රහයි කුසලානි ලබා දීම සඳහා තරගයේ වීරයා ලෙස අද දින ජයග්‍රහණය කරන්නේ අවසාන තරගයේ වීරයා ලෙස ජයග්‍රහණය කරන ලබන්නේ කටුකස්සක යූත් ක්‍රීඩා සමාජයේ සප්‍රාස් ක්‍රීඩකයා අවසාන තරගයේ වීරයාට සම්මානය ලබා ගන්නේ බොහොම ස්තුතියි ඒ වගේම මහතා. ඊළඟට අපිට තිබෙන්නේ තරගාවලියේ වීරයාට හිමි සම්මානය ලබා දීම සඳහා අපි අපහා ඉක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ජයසිරි මහතාට. ක්‍රීඩා කරන ජයසිරි මහතා පැමිණ අපහා ඉක්වන්න තරගාවලියේ වීරයාට හිමි සම්මානය ත්‍යාගය ලබා දීම සඳහා තරගාවලියේ වීරයා සේනක සිරිත් කුමාර අභියෝගතා කුසලානය 2012 තරගාවලිය පුරාවටම දක්වන ලද දක්ෂතා අධීක්ෂණයේ ලකිරීමෙන් මෙව තරගාවලියේ වීරයා තෝරාගනු ලැබුවේ. ඒ අනුව තරගාවලියේ වීරයා ලෙස සම්මානය දිනා ගන්න ලබන්නේ අද දින කටුකස්සට යූත් ක්‍රීඩා සමාජයේ සප්‍රාස් ක්‍රීඩකයා පැමිණ ලබා ගන්න ඔබට හිමි ත්‍යාගය. ඊළඟට තිබෙන්නේ අනුසූරතාවයේ හිමි සම්මානය ලබා දීමට අනුසූරතාවයේ හිමි කුසලානි ලබා දීමටයි අපට තිබෙන්නේ. මේ සඳහා අපට අනුග්‍රහ දක්වනවා නූර් මහතා. ඉතින් නූර් මහතා ඔබ සිටිනවා නම් අපහා එක්වන්න මෙම අවස්ථාවේදී කටුවස්තොට පහළ රිවිකින්න ක්‍රීඩා සමාජයේ 2012 වසර සංවිධානය කරන ලැබූ ක්‍රිකට් තරගාවලියේ සේනක සිරිත් කුමාර අභියෝගතා කුසලානි ක්‍රිකට් තරගාවලියේ අනුසූරයන් බවට පත්වන්නේ අද දින පහළ රිවිකින්න ක්‍රීඩා සමාජයයි. රිවිකින්න ක්‍රීඩා සමාජය ඔබට හිමි අනුසූරතා සම්මානය සහ කුසලානි ලබා ගන්නා ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.
ඔබට මේ සමග මුදල් තියාගිය කිසිමනෝ බොහොම ස්තුතියි නූර් මහතා. ඊළඟට තිබෙන්නේ සූරතාවයේ හිමි සම්මානය ලබා දීම සඳහායි මේ සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා නිසංග විජේ කුමාර මහතාට. පහළ විවිධ ක්‍රීඩා සමාජයේ විසින් 12 වන වතාවට සංවිධානය කරනු ලැබූ සේනක සිරිත් කුමාර අභියෝගතා කුසලානය ක්‍රිකට් තරඟාවලියේ 2012 වසරේ සූරතාවයේ දිනාගනු ලබන්නේ ඉතා හොඳ තරගයක් අපිට දැක ගැනීමට අවස්ථාව ලැබුණා. මේ අවස්ථාවේදී කහල්ල රිවිකින්න ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින් අවසන් තරගයේදී සූරතාවය ලබා ගත්තේ කටුගස්තර යූත් ක්‍රීඩා සමාජයයි. 2012 සේනක සිරිත් කුමාර අභියෝගතා කුසලානය සූරයන් බවට පත් කරනවා. කටුගස්තර යූත් ක්‍රීඩා සමාජය පැමිණෙන්න ඔබට හිමි ත්‍යාගය සහ කුසලානය ලබා ගැනීම සඳහා පොඩ කතා කරන්න. බොහොම ස්තුතියි. මේ අවස්ථාවේදී නායකයන්ට පොඩි ආරාධනාවක් තිබෙනවා. මේ අවස්ථාවේදී සූරතාවයේ දිනා ගන්න ලැබුවේ කටුගස්තර යූත් ක්‍රීඩා සමාජයේ ඔබට හැකිනවා. හරි. මේ අනුව 2012 සේනක සුජිත් කුමාර අභියෝගතා කුසලානය සඳහා පවත්වනු ලැබූ කහල්ල රිවිකින්න ක්‍රීඩා සමාජය මගින් පවත්වනු ලැබූ ක්‍රිකට් තරඟාවලිය මේ අවස්ථාවේදී නිමාවටපත් වෙනවා. ඇත්තෙන්ම උදේ 10ට පමණ අපි තරඟය පටන් ගත්තේ. මේ වන විට අවසානයේටපත් වෙනවා. කිසිදු ප්‍රශ්නයක් ගැටලුවක් හිතමනාපයක් අපට ඇති වුණේ නැහැ. ක්‍රීඩාවේ සැබෑ ක්‍රීඩා ස්වභාවය, ක්‍රීඩකයන්ගේ විනය, ඒ සියල්ලම මැනවින් ඉස්මතු කරමින් විනිසුරු තීරණ වලට අවනත වෙමින් ඇත්තෙන්ම මහත්මා ක්‍රීඩාව ඒ ආකාරයටම ක්‍රීඩා කරමින් මේ අවස්ථාවේදී තරඟාවලිය නිමාවට අපිපත් කරනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි ස්තුතිය පළ කළ යුතු කීප දෙනෙක් ඉන්නවා.